තියෙන උඩහ විටික මේ මෙතන කනත්ත තියෙන මේ ටිකේ ඉතින් මේ ටිකේ පල්ලම වගේ තියෙනවා වටේටම ගස් මැරලා තියෙන්නේ කොළ හැලනවා ගස් මැරලා තියෙන්නේ මට හිතුණා ඉතින් වීඩියෝ එකක් මේ යන්න දෙනකුත් නැහැ මේ ඇස්සේ කොහෙවත් යන්නේ නැහැ මේ ඉතින් හිතුණා මේ ටිකක් වීඩියෝ එකක් දාන්න විනාඩි දෙකක් පැනලා දැන් වීඩියෝ එක මේ වටේටම රබර් ගත්ත මේ කනත්ත මෙහි මට කවුද මන්ද කමෙන්ට් එකක් දාලා තිබ්බා කනන්තරය වීඩියෝ එකක් දාන්න කියලා තනියෙන් කරන්න බෑ එහෙම ඉස්සරහට බලමු එහෙනම් ඉතින් චැලෙන්ජ් එහෙම දරුණු චැලෙන්ජ් නම් කරන්න බෑ මේ පල්ලහැට මේ අපරත් තියෙන කොළ මැරලෝ ගස් මැරලා කොළ වටේට මේ මං විතරයි ඉන්නේ බලා ගන්න පුළුවන් ඉතින් කටහන වෙනස් වෙලා පොඩ්ඩක් සෙම වගේ තියෙනවා ඒකයි කටහන වෙනස් වෙනවනේ කොහොමන්නේ වටේට මේ වඳුරු නෑ අර ගෙදර දඩහර බල්ලෙක් ඉන්නවා ඒ පැත්තට පොඩ්ඩක් යන්න බෑ එහෙම දිගට යන්න තියෙනවා පාර ඉතින් උඩහාම ගිහිල්ලා ගෙවල් ටිකක් වැටෙනවා මේ වර පාරේ දිගටම ගිහිල්ලා තව වටේ වංගු යන්න ඕන මේ ඉතින් කවුරුත් නැහැ දැන් කිරි කපලක් ඉවර වටේට මේ තව යන්න පුළුවන් යනවනම් මේ වැඩක් නැහැ ගිහිල්ලා පොඩ්ඩක් පෙන්නන්න වටේට මේ අර පල්ල ඔතනින් පල්ලහැට ගියොත් පල්ලහැට යන්න පුළුවන් මේ පාරවල් තියෙන්නේ මේ උඩ මුක්කුද ඉන්නවා ඉන්න පාරේට ගිහිල්ලා වැඩකුත් නැහැ පල්ලම ටික පල්ලහැට පොඩ්ඩක් බහිමු පුල් වල වැඩි යන්න බෑ මේ පල්ලම තියෙන අපි ආවේ මෙහි අර පැත්තේ දැන් ආවේ මියුසික් වීඩියෝ එකක් ගහන්න වගේ මාරු පොඩ්ඩක් අර හදලා එහෙම ගන්න මේ පැත්තේ පොඩ්ඩක් මියුසික් වීඩියෝ එකක් වගේ ගහන්න මුණ පෙන්නන්නේ නැහැ කිව්වා බ්ලොග් එකේ මේ මුණ පෙන්නන්න විදියක් නැහැ කිව්වනේ මේ දැන් ගිහිල්ලා මෙහෙ කොස් ගහක් තියෙනවා මෙහෙ මේ ගෙවල් තියෙන්නේ පොඩ්ඩක් පල්ලෙහැ ලංකමක් නෙමෙයි පල්ලෙහැ තියෙන්නේ හා මේ පැත්තෙන් පල්ලම තඩි වලක් තියෙනවා පල්ලම අයියා මේ කොහෙද යන්නේ ඉතින් ගල් තියෙනවා මෙහෙ ඉන්න ලොකු අත්තක් ඉතින් එහාට මං කිව්වා එහා තමයි තියෙනවා කියලා මේ යන්න උඩහා ගිහිල්ලා පඩිපෙල් පාරක් කියලා දෙකක් තියෙනවා එහෙන් ගෙවල් වලට යන්න පුළුවන් මේ ඉතින් පිටිකවන උලමක් ගහනවා මේ වත්ත කොහොම තමයි තියෙන රබරත් එහාටම තියෙන වෙන විශාලයි ටික අක්කර ගානක් තියෙන අක්කර ගාන හරියට කියන්න දන්නේ එහාට පල්ලෙන් අර එහා පැත්තට ගිහිල්ලා එහා තියෙනවා එහාට වෙනකම් තියෙනවා තා කෙරවලටම යන්න පුළුවන් යන්නේ වැඩි දුර මේන් කැලේ මේ පල්ලමේ පාර තියෙන්නේ ඔය කැලේ පල්ලමක් තියෙන්නේ මේ තමයි රබර් රත් ඉතින් කිරිත් දැන් නැති වැඩි කිරි කපල කැපුවට මොකද කරන්නේ දැන් යන්නේ නැහැ මම මේ දැන් ගෙදර යන්න ඕනේ වැස්සට යන්නේ නැහැ මම දැන් යනවා මෙහෙට ඊවල පැත්ත තමට විතර මේ වීඩියෝ එකක් දාන්න හිතුනේ මේ ඉතින් යන්න දෙනකුත් නැහැ ඒකයි කවුද මන්ද ඉන්නව නෑ ඒ යන්න මේ කැලේ පල්ලෙහා ගෙවල් තියෙන කනත්ත මේ යන්න ඕනේ එනවනේ රබරත් ඒ ලොකු
තමයි ආවේ කලේ මේ guys එහෙනම් මම වීඩියෝ මෙතන නවත්තනවා. ඉතින් රබර් රත්ත වල දකින්න ඇති. විශාල රබර් රත්තක් තියෙන්නේ. ඔරේට යනවා නම් එහාට ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ නවත්තනවා මම මෙතනින්. ඉස්සරහට වීඩියෝ කරන්න බැරි වෙයි කොහොමත්. මේ අවුරුද්දේ වැඩි වීඩියෝ දාන්න බැරි වෙනවා මට. පොඩි වැඩ හේතු නිසා. ඉතින් හරි මේ පාරේ තමයි රබර් රත්ත පටන් ගන්න. මේ රබර් රත්ත තමයි. මේ එහෙනම් වීඩියෝ මෙතෙන් ඉවර කරනවා. channel එක sub කරලා තියාගන්න. like කරලා තියාගන්න. එහෙනම් මම වීඩියෝ මෙතන නවත්තනවා. ඔයාලා හැමෝටම ජය වේවා. bye.